we are depositors of Sri Lanka Finance. We have deposited close about 1,000 million rupees to Sri Lanka about 20 months back. But we got certificate issued by Sinha Capital Investment, which is not a registered company. So we have not received interest for the last 15 or 16 months. That is why we have appealed to the appeal court, the High Court today. We have faith in the president. The president has told that there is law and order in this country. That is the only reason we are here. This is our second protest. We have been trying to get our money. We are asking only for the capital now, not for the interest. So I hope the president will intervene and give us a proper decision to get back our monies. The main crook is what we call Mr. Ramanan. He is the one who is absconding and he is not coming forward. He should be, and as well as the marketers. Because of them only we invested money. Because we don't know this Mr. Ramanan. The marketers should be arrested and called for now. So they are absconding, they are not coming forward. Das 23 දී තැන්පත් කරන ලද මුදල් 24 සැප්තැම්බර් මාසයේ වෙනකම් මේ තැන්පත්කරුවන්ගේ මුදල් වලින් පොලිය ලැබිලා තියෙනවා. නමුත් 2024 සැප්තැම්බර් වල සිට මේ දක්වා තැන්පත්කරුවන්ගෙන් කිසිම පොලි මුදලක් ලැබිලා නැහැ. ඒ වගේම නේෂන් ලංකා ආයතනයේ අලෙවි නියෝජිතයන් මගින් තමයි අපි මේ මුදල් තැන්පත් කරලා තියෙන්නේ. මේ අලෙවි නියෝජිත මහත්වරුන් අපිට නොමග යවමින් තමයි මේ මුදල් අපිට මේ අපිව යොදවුවේ. නමුත් මේක සිංහ කැපිටල් ආයතනය මේම නේෂන් ලංකා ආයතනයේ මෞෂාවක් කියලා දැනුම් තියෙන නමුත් මේක මේ සිංහ කැපිටල් ආයතනය මේ ඩිරෙක්ටර්ස්ලා වගේ කියන්නේ මේ කළමනාකරු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කරලා තියෙන මහා ප්‍රෝඩාවක්. මේ ප්‍රෝඩාවට මේ ප්‍රෝඩාවේ සියලුම මුදල් නේෂන් ලංකා ආයතනයේ රමණන් කියන අධ්‍යක්ෂවරයා තමයි මෙහෙवला තියෙන්නේ. සභාපතිවරයා විසින් තමයි මෙහෙवला තියෙන්නේ. මේක විශාල ප්‍රෝඩාවක් කෝටි 900ක විතර විශාල ප්‍රෝඩාවක් මේ ගිනියලා තියෙන්නේ. විජිත හේරත් මැතිතුමාව හමුවීමට ගිහිල්ලා මේ ගැන සම්පූර්ණ විස්තරයක් එතුමා සමග කතා කරා. පැය භාගයක් විතර අපි කතා කරලා එතුමාට මේ නඩුව යන විස්තරයි සියලුම දේවල් අපි එතුමාට ලබා දුන්නා. එතුමා විසින් ජනාධිපතිතුමාටත් මේක ඉදිරිපත් කිරීම සඳහා අපි යොමු කරන ලදී. වගේම ජනාධිපතිතුමාගෙන් මේ විජිත හේරත් මැතිතුමා අපිට ජනාධිපතිතුමාවත් දැනුවත් කරලා අපිට මේ නඩු වාර ඉක්මන් කරවලා අපි මේ වයෝවෘද්ධ ගොඩක්ම ඉන්නේ මෙතන තැන්පත්කරුවන් වන වයෝවෘද්ධ ජනතාවක් මේ වයෝවෘද්ධ අත්යෙන් විශාල සංඛ්‍යාවක් මේ දක්වා මැරිලා තියෙනවා. ඒක නිසා මේක හැකි ඉක්මනින් මේ නඩුව නිදහස් කරලා අපිට ඉක්මනින් මේ මුදල් අපිට ආපසු ලබා ගැනීමට මේ පියවර ගන්න අපිට උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා.